අපි මලල නියසියට තෝරාගත් මීළඟ ගීතය 1997 එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ වීසිදල සිනමා කෘතියට නිර්මාණය වුණ ගීතයක්. ගීපද මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය එම සිනමා කෘතියේ සංගීතඥයා වූ රෝහණ වීරසිංහ. ගායනා කළ සමිතා මුදුන්කොටුව. මෙම සිනමා කෘතිය පිළිබඳ මා ඔබට යමක් කිව යුතුයි. එච්.ඩී. ප්‍රේමරත්නයන් මැදමාවතේ සිනමාකරුවෙකු ලෙස වීසිදල සිනමා කෘතියෙන් නිරූපණය කළේ උතුරු මැද පළාතේ නොදියුණු ගම්මානයක එතරම් උගත්කමක් නැති රූමත් තරුණියක් මැදිවියේ පසුවන විවාහක සල්ලාල පුරුෂයෙකුගේ ගොදුරක් වීම. මේ සිනමා කෘතියේ ඇගේ ජීවිතයේ ශෝකාන්තය නිරූපණය කෙරෙනවා. විශේෂත්වය තමයි ප්‍රධාන චරිතයේ රඟපෑ W. ජයසිරි ඔහු දීවරයෙකුගේ චරිතය රඟපාන්නේ මේ විවාහක මැදිවියේ සල්ලාල පුරුෂයා ඔහු අනුෂා සොනාලි. ඒ තරුණිය අපේ ගම්බදව ජීවත් වන අදටත් එතරම් උගත්කමක් නැති එහෙත් රූමත්කමේ අඩුවක් නැති අපේ සහෝදරිය. මේ චරිත දෙකෙහි තිබුණු සජීවී රංගනය මේ සිනමා කෘතිය වඩා ප්‍රේක්ෂකයන්ට සමීප කළා. ජැක්සන් ඇන්තනි, දයා තෙන්නකෝන්, වසන්ත චතුරානි, රොබින් ප්‍රනාන්දු වැනි රංගන ශිල්පීන් මෙහි රංගන දායකත්වය සපයලා තිබෙනවා. මා කියන්න අදහස් කරන්නේ අදටත් අපේ දුෂ්කර ගම්බද ප්‍රදේශවල එතරම් උගත්කමක් නැති රූමත් තරුණියන් මෙන්න මේ ආකාරයේ Tamanට නොගැලපෙන එක්ක වයසින් වැඩි නැත්තම් විවාහක එහෙමත් නැත්තම් තමන්ගේ ජීවිතයට උදව් නොකරන වෙනත් පටු අරමුණු අපේක්ෂාවෙන් තමන්ට ලන්වන මිනිසුන්ගේ ගොදුරක් බවට පත්වෙන. නමුත් ඒ තරුණියෝ ඒක දන්නේ නැහැ. ඔවුන් ජීවිතේ පරණත භාවයට පත් වෙලා නැහැ. වයසින් අඩුයි. ඔවුන්ට හිතෙනවා මේ තමන් වෙත එන්නේ තමන්ගේ ජීවිතය සුරක්ෂා කරන තමන්ට සැබවින්ම ආදරය කරන ඒ පුරුෂයා ඒ තමන්ගේ සිහින කුමාරයා කියලා. එනිසා ඔවුන් තමන්ගේ යෞවනයේන හැඟුම් සමග ජීවිතේ සෝබාදහම එක්ක විඳින්න පටන් ගන්නවා. මේ ගීතේ ආරම්භ වෙන්නේ ගුමු ගුමුව වදුලේ සිලිසිලිය සුළඟේ මුණුමුණුව නදී කසුකුසුව ගඟුලේ අදයි මට ඇසුනේ කියලා. ඒ කියන්නේ තරුණියට ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීමක් නැහැ. ඇගේ සිතට ප්‍රේමය ආසැනින් ඒ ගෙනාවේ කවුදයි ඇයට ප්‍රශ්නයක් නැහැ. ඇය සෝබා දහමේ සුන්දරත්වයේ සමග ඒ ප්‍රේමය විඳින්න පටන් ගන්නවා. මේ ගීතය එදා සමිතා මුදුන්කොටුවගේ මුවින් ඔබ ඇසුවා. අද මලල ගී මේසියට නෙහාරා දෙව්මිලි දිනිය ඔබටයි ආරාධනය මේ ගීතේ ගායනා කරන්නට.
ी